ආලෝක කියන බල්ලා නිසා අපේ ඉන්න සාමාන්‍ය ලංකාවේ එදිනෙදා ජීවත් වෙන බල්ලන්ට පහර වදිනවට මම භික්ෂුවක් විදිහට එකඟ නෑ. ඒ වගේම බුද්ධ කාලීන සමාජය තුළ අපි තිරිසන් සත්තුත් එක්ක පාගමන් ගියපුවා. ඔබ දකින්න සමහර තිරිසන් සත්ත්වයේ සිවුරු පෙරවීම කියන දේවල් අපි අනුමත කරන්නේ නෑ. ඒ තුළ බුද්ධ චීවරයේ තියෙන වටිනාකම හැල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට බෞද්ධ භික්ෂුන් වහන්සේලා විදිහට බෞද්ධ සමාජය විදිහට අපි එකගෙන අනිත් කාරණේ සාමපාගමන ගියාට ට්‍රම්ප් අනිත් පැත්තෙන් ඉරානෙට ගහන්න පටන් ගත්ත සාමපාගමන ගිහිල්ලා ඉවර වෙච්ච ගමම. ඉතින් සාමපාගමනකින්ම සාමේ එන්නේ නැහැ. ඇමරිකාවේ නම් සාමාන්‍යයෙන් බල්ලෙක් කරගෙන පාරේ යනකොට වීදි සුනකෝ වැඩි දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාව වගේ රටක වීදි බල්ලෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ සීමාවන් සලකුණු කරගෙන තියෙන්නේ. එතකොට මේ බල්ලෙක් එක්ක මේ සංචාරයේ වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලා මොන වගේ අකරතැබ්බයකට මුහුණ දෙයිද කියන පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා. බුද්ධ කාලන ಭಾರತೀಯ සමාජය තුලවත් වත්මන් අපේ ආරණ්‍ය වාසී ග්‍රාම වාසී භික්ෂුන් වහන්සේලා පාදචාරිකාවේ වැඩම කරනවා. ඒ වැඩම කරනකොට යන විදිහක් තියෙනවා. බැච් පලන්දගෙන සහ තිරිසන් සතුන් සමගින් එහෙම සක්මන් කිරීමක් තියෙන්නේ. ලංකාවට ගැලපෙන විදිහට මේ සාම්පාගමනත් එක්ක අපේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා අධෛර්යයටපත් වෙන්න පුළුවන්. අපේ ආරණ්‍ය වාසී ග්‍රාම වාසී භික්ෂුන් වහන්සේලා විටින් විට පාදචාරිකාවන් සංවිධානය කරනවා. එතකොට උන්වහන්සේලාටත් මේ විදිහටම රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ කාලේ වීදි බල්ලෝ ගැන අමුතු කරනාවක් ඇති වෙලා තියෙන බවත් අපිට පේන්න තියෙනවා. ව්‍යාකූල තත්වයක් ගොඩ නැගුණොත් ඒකෙන් පෙරලා අපිට තමයි වදින්නේ භික්ෂුන් වහන්සේලාට තමයි. විශේෂයෙන් මතක් කරන්න ඕන ඒ කතා කරපු අපි ආලෝකා ගැන. ඉතින් මේ ආලෝකා පිළිබඳව ලොකු මතවාදයක් ගියා රට තුල. මේක විශාල ජනතාවගේ ඉල්ලීමක් පිට තමයි මේ ආලෝකා අපි රැගෙන ආවේ. එසේ මෙසේ කාරණයක් නෙවෙයි සතෙක් රටකින් රටකට අරන් යනවා කියන එක. මම හිතන්නේ අපි ලිපිලේඛන ඊයේ රෑ වෙනකුත් සම්පූර්ණ කළා. මිල වලින් ගත්තාම මිනිස්සු 10 දෙනෙක් ගමන් කරන වියදම යනවා බල්ලෙක් මෙහාට අරන් එන එකට. ඉතින් මේ ඔක්කොම කටයුතු කරලා අපේ ජනතාවට බලා ගන්න මේ ගමන් සංගය සාමේ සංගය අඳුන්වා දෙන්න අරන් ආවේ. ඉතින් මේ පිළිබඳව වැරදි මතවාද යනවා. ඒ මතවාද වලට කියන්නට තියෙන්නේ අපි මොනම හේතුවක් නිසාවත් ඔබ නගන මේ චෝදනාවලට අපි එකතු නැහැ. ඉතින් මේ වෙනුවෙන් රජයේ ආරක්ෂාව, සෞඛ්‍ය සංවිධානයේ ආරක්ෂාව, විශේෂම වෛද්‍යවරු ඉන්නවා අපිත් එක්ක මේ බල්ලා වෙනුවෙන්ම විශේෂ වාහනයක් සකස් කරලා තියෙනවා අපේ වියදමින්. මේක රජයේ සම්බන්ධ වීමක් නොව අපේ මේ වියදමින් අපි සූදානම් කරලා තියෙනවා. අනවශ්‍යයි කියන හිතන තැනකදී අපි බල්ලා රතේ අරන් යනවා. පුළුවන් තැනකදී බල්ලා අරගෙන යනවා. ඕක තමයි මේ රටටම දෙන්න තියෙන පණිවිඩය. මොනම හේතුවක් නිසා බොරු චෝදනා නගන්නට එපා. මේ සාමයේ උදෙසා යන සංකේතයක්. අනිත් එක තමයි අපි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සෑම සත්වයෝම සුවපත් වේවා කියන චේතනාව. අපි මිනිස්යා වෙනමයි සත්වයා වෙනමයි කියලා නේ. අපි හැම කෙනෙකුටම මෛත්‍රිය දක්වනවා. කවුරු හරි නොකරනවා නම් ඒගොල්ලන්ට පුහුණුවක් සහ ආදර්ශයක් දීම තමයි මෙහි පරමාර්ථය. ඉතින් මොහොත මෙච්චර මේ මුළු ලෝකයක්ම සලකන්නේ ඇයිද කියන කාර්යයෙන් අපිට පැහැදිලි වෙනවා. සත්ව හිංසනයට අපි විරුද්ධයි. සකල සත්‍යාව වෙතන මහා කරුණාව දක්වීම අපේ යුතුයකමක් කියන ආදර්ශය අපි පෙන්නනවා.